ඔබේ ගෙදර කුණු එකතු වුණාම ඔබ අතුගාලා දමනවා නේද? ඒත් ඔබ මොහොතක් හිතුවොද අවුරුදු ගාණක් තිස්සේ ජරාව එකතු වෙන ඔබේ බඩවැල් ගැන? බඩ පුරවා දැමීම, ગેස්ට්‍රයිටිස්, මලබද්ධය වගේ ලෙඩ 100කට ප්‍රධානම හේතුව ඔබේ බඩේ එකතු වෙලා තියෙන මේ අපද්‍රව්‍යයි. අද මම ඔබට කියලා දෙන්නේ ඒක රැයකින් ඔබේ බඩවැල් සම්පූර්ණයෙන්ම සෝදා පිරිසිදු කරලා සැහැල්ලු වෙන්න පුරුවන් ප්‍රබල ස්වභාවික පානයන් 7ක් ගැන. අවසාන වෙනකම් බලන්න. අංක 1. ලුණු වතුර ප්‍රතිකාරය. The salt water flush. මෙය ඊටාම පැරණි වගේම බලගතුම ක්‍රමයයි. සාදා ගන්න ආකාරය. මද රසනේ ඇති වතුර ලීටර් 1කට මුහුදු ලුණු හෝ හිමාලයන් ලුණු තේ හැඳි දෙකක් දමා හොඳින් දිය කරන්න. භාවිතය. උදෑසන හිස් බඩ මේ වතුර ලීටරය විනාඩි 5ක් 10ක් ඇතුළත සම්පූර්ණයෙන්ම පානය කරන්න. මේ ලුණු වතුර ශරීරයට උරාගන්නේ නැහැ. එය කෙලින්ම ඔබේ බඩවැල් දිගේ වේගයෙන් ගලා ගොස් එහි ඇලී ඇති පරණ අපද්‍රව්‍ය සියල්ල සෝදාගෙන එනවා. විනාඩි 30ක් ඇතුළත ඔබට ප්‍රතිඵල ලැබෙවි. අධිරුධිර පීඩනයේ ඇති අය මෙය නොකළ යුතුයි. අංක 2. මී පැණි සහ ලෙමන් පානය. බඩේ මේදය දිය කරන්න වගේම බඩවැල් සුද්ධ කරන්නත් මේක නියමයි. මද උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ගෙඩියක යුෂ සහ මී පැණි මේස හැඳි එකක් එකතු කර උදෑසනම බොන්න. ලෙමන් වල ඇති විටමින් C සහ ඇසිඩ් ස්වභාවය බඩවැල් වල ඇති විෂද්‍රව්‍ය දිය කර හරිනවා. අංක 3. ඉඟුරු සහ කුරුඳු තේ. ආයුර්වේදයට අනුව බඩේ ගින්දර අවුලවන හොඳම ඖෂධයක්. වතුර කෝප්පයකට ඉඟුරු සහ කුරුඳු පොතු කැබැල්ලක් දමා තම්බා ගන්න. නිවුණු පසු මී පැණි දමා රාත්‍රී කෑමෙන් පසු පානය කරන්න. මෙය බඩේ වාතය ඉවත් කර මල පහ පිටවීම පහසු කරනවා. අංක 4. ඇපල් සයිඩර් විනාකිරි පානය. ACV. මද උණුසුම් වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරන්න. ACV වල ඇති අම්ල ස්වභාවය නිසා ආහාර දිරවීම වේගවත් කරන අතර බඩවැල් වල හිර වී ඇති මල කොටස් බුරුල් කර පිට කිරීමට උපකාරී වෙනවා. අංක 5. එඬරු තෙල් ප්‍රතිකාරය. අපේ මුතුන් මිත්තන් භාවිතා කළ ප්‍රබලම බඩ විරේක ක්‍රමය මෙයයි. දොඩම් යුෂ හෝ මද උණුසුම් වතුර වීදුරුවකට එඬරු තෙල් මේස හැඳි එකක් හෝ දෙකක් දමා බොන්න. මෙය ඊටාම ප්‍රබලයි. ඒ නිසා මේ සිදු කළ යුත්තේ ඔබ නිවසේ සිටින නිවාඩු දිනකදී පමණයි. අංක 6. කෝමාරිකා ජූස්. බඩේ තියෙන රස්නය සහ දැවිල්ල නැති කරන දිව්‍ය ඖෂධයක්. කෝමාරිකා මදය හොඳින් සෝදා වතුර සහ දෙහිරි එකක් සමග බ්ලෙන්ඩ් කර බොන්න. කෝමාරිකාවල ඇති ලිහිසි ස්වභාවය නිසා බඩවැල් වල ඇති තද වී ඇති මල කොටස් පහසුවෙන් ලිහිල් කරනවා. අංක 7. චියා සීඩ්ස් කසකසා පානය. බඩ ඇතුලේ තියෙන කුණු අතුගාන කොස්සක් වගේ මේ ක්‍රියා කරනවා. වතුර වීදුරුවකට චියායට මේස හැඳි දෙකක් දමා විනාඩි 10ක් පෙඟෙන්න හැර දෙහි බින්දු කිහිපයක් දමා බොන්න. මෙහි ඇති අධික තන්තු බඩවැල් බිත්තිවල ඇති අපද්‍රව්‍ය සියල්ල තල්ලු කරගෙන පහළට ගෙන යනවා. වැදගත්ම දේ තමයි මේවයින් එකක් පමණක් තෝරගෙන කරන්න. එකවර කිහිපයක් කරන්න එපා. ඒ වගේම ගැබිනි මවරුන් සහ කුඩා දරුවන් වෛද්‍ය උපදෙස් නැතුව මේවා අත්හදා බලන්න එපා. ඔබේ බඩ සැහැල්ලු කරගන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වැඩි වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.